ඔබත් මමත් ජීවිතේ උපන්දා සිට ජීවන ගමනේ විවිධ කාර්තුවල විවිධාකාර දරා ගැනීම, අහිමිවීම, රිදීම්, රිදවීම්, පරාජය වීම, සමු ගැනීම, රැවටීම් ආදී নানা ප්‍රකාර වේදනාවන් දරාගෙන ඉඳලා තියෙනවා. අන්න එහෙම වෙලාවක ජීවිතේ තව මොහොතක් දරා ගන්න එක උණුසුම් වැළඳ ගැනීමක් තිබුණා නම් ජීවන අලුමතින් නැගී සිටින ෆීනික්ස් කුරුල්ලෙකුසේ යලි නැගී සිටින්නට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක ආත්මීය වැළඳ ගැනීම සහ කම්පන. පිපෙන්නට වෙරදරන මල් කැකුළු වලට පෙති විදා පිබිදෙන්න. නිසි ලෙසින් රැකගන්න දරන වෑයමක තවත් පියවරක් ලෙස සහ කම්පන සමගින් අද ඔබ සමග අපි එකතු වෙනවා. අපි අද දවසේ කතා කරන්න යන්නේ දරුවෙක්ගේ ජීවිතයේ අත්තිවාරම ගැන. විශේෂයෙන්ම අපි දරුවෙක් ගත්තාම, මිනිසෙක් ගත්තාම මිනිසෙගේ ජීවිතයේ අත්තිවාරම පවතින්නේ මුල්ලමාවිය මත. මුල්ලමාවිය අපි ශ්‍රී ලංකාවට සාපේක්ෂව කතා කරොත් මව්කුස පිළිසිඳ ගත්තා සිට අවුරුදු 5 දක්වා කාලය අපි හඳුන්වනවා මුල්ලමාවිය කියලා. ජාත්‍යන්තරයට සාපේක්ෂව මව්කුස පිළිසිඳ ගත්තා සිට අවුරුදු 8 දක්වා කාලය අපි හඳුන්වනවා මුල්ලමාවිය කියලා. මේ මුල්ලමාවිය ඇයි අපිට වැදගත් වෙන්නේ? මුල්ලමාවිය වැදගත් වෙන්නේ දරුවන්ගේ මොලේ අපි උපතින් ඉපදෙනකොට අපි 10%ක 25%ක පමණ වර්ධනයක් තමයි මොලේ වර්ධනය විදිහට අපි දකින්නේ. නමුත් මොලේ ශීඝ්‍ර වර්ධනයක් සිද්ධ වෙන සුවිශේෂී අවධිය තමයි මුල්ලමාවිය කියලා කියන්නේ. ඒ කියන්නේ මොලෙන් 80ත් 95ත් අතර වර්ධනය වෙන අවධිය මුල්ලමාවිය කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ අවධිය ඊටාත්ම සුවිශේෂී. මොකද අපි හඳුන්වනවා මේක දරුවන්ගේ ජීවිතේ අත්තිවාරම කියලා. අපි නිවසක් ගත්තොත් අපි වැඩිපුරම අවධානය කරන්නේ නිවසේ කුමන කොටසටද? අත්තිවාරමට. මොකද අත්තිවාරම නිසි ලෙස අපි දැම්මේ නැත්තම් මේ මත හදන්න යන ගොඩනැගිල්ල ශක්තිමත් නැති වෙන්න යනවා. වැස්සකට එහෙම නැත්තම් සුළඟකට පුංචි දෙයකට පවා මේ ගොඩනැගිල්ල කඩා වැටෙන්න යනවා. ඒ වගේ තමයි මුල්ලමාවිය. මුල්ලමාවිය ශක්තිමත්ව දැම්මේ නැත්තම් දරුවන්ගේ ජීවිත අකාලේ බිඳ වැටෙන්න යනවා. අපි අද සමාජය දිහා බැලුවාම අපිට පේනවා ජීවිත කොච්චර අකාලේ මිලින වෙනවද කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි මුල්ලමාවිය බිඳ වැටීම. මුල්ලමාවිය දරුවෙක් ඇයි අපිට මුල්ලමාවිය සුවිශේෂී වන්නේ? අපි කතා කළා වගේම 95%ක් සංවර්ධනය වෙනවා වගේම දරුවෝ අපි ඉපදෙනකොට මේ ලෝකෙට ඉපදෙන හැම කෙනෙක්ම මොලේ නියුරෝන ශෛල බිලියන 100ක් පමණ ප්‍රමාණයක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. දරුවන්ගේ ජීවිතයේ දරුවන්ට මීළඟට අපි ලබා දෙන්න ඕනේ මොකද්ද? ගෞරවය. දරුවන්ට අපි වැඩිහිටියන් විදිහට අපි ගෞරවය බලාපොරොත්තු වෙනවා වගේම දරුවොත් ඊටත් වඩා අපෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගෞරවාන්විත පිළිගැනීමක්. අනික් අය ඉස්සරහා අපි කොහොමද දරුවට සලකන්නේ? සමාජයේ ඉස්සරහා අපි කොහොමද දරුවට සලකන්නේ? සමහරක් වෙලාවෙදී අපි ගෙදරට අපේ නෑදෑයෙක් ආවම අපි දරුවන්ගේ වැරදි දරුවන් ඉදිරියේ තියාගෙන අනික් අයත් එක්ක කතා කරනවා. එතකොට දරුවෝ මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? ඒ වගේම තමයි දරුවන්ගේ පෞරුෂයට ඒක කොච්චර හානියක්ද? අපිට පුළුවන් නම් දරුවෝ වැරැද්දක් කරනකොට මේක දරුවගේ ප්‍රශ්නයක් නෙවෙයි. දරුවා කරපු දේ ප්‍රශ්නයක් තියෙන්නේ. පුතේ, ඔයා හරිම හොඳයි. ඔයා මේ කරපු දේ තමයි වැරදි කියලා අපිට දරුවට ඒ වැරද්ද පෙන්වන්න පුළුවන් නම් දරුවා ඊටමත් ඉක්මනට ඒ වැරද්ද හදාගනීවි. ඒ වගේම දරුවන්ට මගේ පුතා මේවට දක්ෂයි, මගේ පුතාට මේක කරන්න පුළුවන්, මගේ පුතා මෙහෙම කෙනෙක් කියලා අනික් අය කියනවා නම්, අනික් අය ඉදිරියේ අපි දරුවව වර්ණනා කරනවා නම් දරුවා එයාගේ තියෙන වැරදි තව වෙනස් කරගනීවි. ඒ වගේම අපිට පුළුවන් නම් දරුවත් එක්ක සාකච්ඡා කරන්න.
ඒ වගේම පවුලේ වැඩවලට දරුවව හවුල් කරගන්න අපිට පුළුවන් නම් අපි ගොඩාක් වෙලාවෙදි දෙමව්පියෝ විදියට වැඩිහිටියෝ විදියට අපි කරන්නේ gedara තීරණ ඔක්කොම ගන්නේ වැඩිහිටියෝ. අපේ පවුලේ අපේ තියෙනවා නම් අපි ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා නම් අපේ පවුල තුලදී අපේ පවුල දේවල් දරුවොත් එක්ක කතා කරන්න. පුතේ මේක මෙහෙම කොහොමද වෙන්න ඕනේ? ඔයාලා ආස කොහොමද? මේක මෙහෙම වුණා නම් හොඳයිද? වගේ දෙයක් දරුවෙකුට අපි කියනවා නම් දරුවා ඉගෙන ගන්නවා. මටත් වටිනාකමක් තියෙනවා. මටත් පවුල තුල තැනක් තියෙනවා කියලා මේ දරුවෝ ඉගෙන ගන්නවා. එතකොට දරුවන්ට මේක ගෞරවයක්. ඒ නිසා අපි දරුවන්ට ගෞරවය දෙන්න දෙමව්පියන් විදිහට පුළුවන් නම් අපිට සමාජයට ගෞරවය දෙන දරුවෙක් අපිට හදන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්න කාරණාවක් තමයි පීඩනයට පත්වන දරුවන් ඉගෙන ගන්නවා සමාජයට පීඩනය දෙන්න. ආදරයට ලක්වන දරුවා ඉගෙන ගන්නවා සමාජයට ආදරය දෙන්න. ඒ වගේම ගෞරවයට ලක්වෙන දරුවා ඉගෙන ගන්නවා සමාජයට ගෞරව කරන්න, අනික් පුද්ගලයන්ට ගෞරව කරන්න, අනික් අයගේ මත ගරු කරන්න. අපි මේ දේවල් දරුවන්ගේ ජීවිත තුළින්ම අපි පුරුදු කරනවා නම් අපිට මේට වඩා සුන්දර දරු පිරිසක්, සුන්දර ලෝකයක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම දරුවන් තුළ අපිට වටිනාකමක් ඇති කරන්න පුළුවන් නම් ඔබ හිතලා බලන්න ඔබේ දරුවට ඔබ ජීවිතේ වටිනාකම් හදලා දීලා තියෙනවද? දරුවට තැනක් හදලා දීලා තියෙනවද? අපේ ජීවිතේ කොච්චර අපිට වටිනවද? දරුවෙකුට කියලා දීලා තියෙනවද? දරුවත් එක්ක කතා කරලා තියෙනවද? ඔබ නිකම් පුද්ගලයෙක් නෙවෙයි. ඔබ ගොඩාක් වටිනාකමක් තියෙන පුද්ගලයෙක් කියලා දරුවට කියලා දීලා තියෙනවා නම් දරුවගේ ජීවිතේට වටිනාකම තමන් කියන කෙනා කොච්චර මේ ලෝකෙට අපි ගත්තොත් දරුවෙක් මේ ලෝකෙට එක විදිහට ඉපදිලා තියෙන්නේ එකම එක්කෙනයි. අපි සමනියුණු ගත්තත් සමනියුණු දෙන්නෙක් ගත්තත් එකම ශුක්‍රාණුව එකම ඩිම්බයක් එක්ක සංසේචනය වෙලා හැදිච්ච මේ සමනියුණු දෙකකට වෙන් වෙලා හැදෙන සමනියුණු දරුවන් පවා වෙනස්. මේ දරුවෝ එකින් එක්කෙනාට වෙනස්, ඔවුන්ට එකින් එක්කෙනාට වෙන් වෙච්ච වටිනාකම් තියෙනවා කියලා අපිට දරුවන්ට හඳුන්වලා දෙන්න, අපිට කියලා දෙන්න පුළුවන් නම්, ආදරෙන් කියන්න පුළුවන් නම්, දරුවන්ට ඒ වටිනාකම් පිළිබඳ අවබෝධයක් අපිට ඇති කරන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර වෙනස් කරන්න පුළුවන් වෙයිද? දරුවන්ට කොච්චර ලස්සන සුන්දර ජීවිතයක් අපිට උරුම කරන්න පුළුවන් වෙයිද? අපේ දරුවන්ට අපි කොයිතරම් දුරට මානසික සුවය දීලා තියෙනවද? ඒගොල්ලන්ගේ මනසට අපි සහනයක් දීලා තියෙනවද? අපි ගොඩක් වෙලාවෙදී අපි කියන්නේ පුතේ පොතක් බලන්න, පාඩම් කරන්න. දරුවෝ සමහරක් වෙලාවෙදී අද වර්තමානයේ ගත්තාම නවීන තාක්ෂණයට ලොකු නැඹුරුවක් තියෙනවා. අපිට පුළුවන් ද තාක්ෂණයෙන් තොරව දරුවන්ගේ සංවර්ධනයක් ගැන හිතන්න? අපිට තාක්ෂණයෙන් තොරව මේකෙන් මිදිලා අපිට ජීවත් වෙන්න බෑ. අපිට දරුවන්ට මේක කොහොමද ජීවිතයට සංකලනය කරගන්නේ? මේක එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක දරුවොත් එක්ක එකතු වෙලා අපිට වැඩ කරන්න වෙනවා. විශේෂයෙන්ම දරුවෝ ඉගෙන ගන්නේ අනුකරණයෙන්. අනුකරණය කියන එක. ඒ වගේම තැත් වර්ධ ක්‍රමය. මෙන්න මේ වගේ ක්‍රම තුලින් තමයි දරුවෝ ඉගෙන ගන්නේ. විශේෂයෙන්ම මේ වයසේ මුල් ළමාවියේ දරුවෝ කුතුහලයෙන් පසු වෙනවා. අපිට දරුවන්ට ඇත්තටම උගන්වන්න ඕනේ නෑ. දරුවෝ ඉගෙන ගනීවි. අපි කරන්න ඕනේ වැඩිහිටියන් විදියට, දෙමව්පියන් විදියට, සමාජ පුද්ගලයන් විදියට දරුවන්ට ඉගෙන ගන්න හොඳ පරිසරයක් හදලා දෙන එක. අධ්‍යාපනික පරිසරයක් හදලා දීම ඉතාමත්ම වැදගත්. එතනදී අර අපි කතා කරන මානසික සුවය දරුවට ලැබේවි. දරුවා ඉල්ලන මානසික සුවය ලැබේවි. දරුවෝ කරන ආයාචනයක්, මේ මුල්ලමාවියේ දරුවන්ගේ ආයාචනයක්, මගේ ඇස් ඉතාමත් කුඩාය. ඔබ කියනා තරම් දකින්නේ කෙසේද? මගේ කන් ඉතාමත් කුඩාය. ඔබ කියනා තරම් අසන්නේ කෙසේද? මගේ පා ඉතාමත් කෙටිය. ඔබ කියනා තරම් දිව යන්නේ කෙසේද? මගේ අත් ඉතාමත් කුඩාය. ඔබ කියනා තරම් ලියන්නේ කෙසේද? ඒත් අම්මේ තාත්තේ මගේ හිත කුතුහලයෙන් පිරී තිබේ. මගේ ඉගෙනුමේ පදනමයයි. පුංචි දරුවන්ගේ ආයාචනය මෙන්න මේකයි. පුංචි දරුවන්ගේ හිත
කුතුහලයෙන් පිරලා තියෙනවා. ඒගොල්ලන් ගොඩාක් දේවල් කුතුහලය තුළින් ඉගෙන ගනීවි. ඒකට අවශ්‍ය පරිසරය අපිට හදලා දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ඒ පරිසරය ජීවත් වෙන්න සහයෝගයෙන් ජීවත් වෙන්න අපි උදව් කරනවා නම් මේ දරුවෝ මේ ලෝකය අපිට හිතනවටත් වඩා හොඳින් ජය ගනීවි. විශේෂයෙන්ම දෙමව්පියෝ විදිහට අපිට හීන තිබුණා. අපිට අදටත් හීන තියෙනවා. අපි කරන්නේ මොකද්ද? අපේ හීන අපිට හැබෑ කරගන්න බැරි වෙච්ච දේවල් අපේ දරුවන්ගෙන් ඉෂ්ට කරගන්න අපි ගොඩක් වෙලාවෙදී උත්සාහ දරනවා. අපිට පුළුවන් නම් මේ දරුවෝ මේ ලෝකෙට ඉපදෙනකොට ආපු හැටි ඔබ හිතලා බලන්න. කොහොමද ඔබේ දරුවෝ ඔබේ අතට ආවේ? ඇස් වහගෙන අත් දෙක ගුලි කරගෙන මේ ලෝකෙට එනකොට එයා අරගෙන ඇවිල්ලා තියෙනවා එයා වෙන්නේ කවුද කියන එක. මම මේ කියන්නේ ඔබ හිතන තැනට යන්න බෑ දරුවා පහත් තැනක ඉන්නවා කියන එක නෙමෙයි. ඔබ දරුවගෙන් දකින්නේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. නමුත් දරුවා ඇස් දෙක වහගෙන අත් දෙක ගුලි කරගෙන මේ ලෝකෙට අරගෙන ඇවිල්ලා තියෙන්නේ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. දරුවෙක්ගෙන් ඔබ ගුරුවරයෙක් දකිනකොට දරුවා අරගෙන ඇවිල්ලා තියෙන්නේ මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට කරන්න බැරි වුණු දේ එහෙම නැත්නම් ඔබට ජය ගන්න බැරි වෙච්ච අභියෝගය දරුවා මතට පටවලා දරුවා නැති කරන එක ඇත්තටම සමාජයේ අපි දකින ප්‍රබල සිද්ධියක්. ඉතින් අපිට පුළුවන් නම් මේ දරුවා තුල ඉන්න දරුවා හොයාගන්න අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් වේවි. මේ සමාජයේ මූණේ හිනාව පිරුණු දරු පරපුරක් වගේම අපිට රටක් සුන්දර රටක් අපිට දකින්න පුළුවන් වේවි. දරුවට දරුවා වෙන්න ඉඩ දුන්නොත්. විශේෂයෙන්ම දෙමව්පියෝ ගත්තහම දෙමව්පිය වර්ග කීපයක් අපිට වර්ග කරන්න පුළුවන්. සමහර දෙමව්පියෝ හරිම දැඩි තීරණ ගන්න දෙමව්පියෝ පවුල තුල. ඒ වගේම දරුවන්ට හැමදේම සැර කරලා බැනලා තමයි අපි කියලා දෙන්න යන්නේ. මේ පවුල්වල හැදෙන දරුවන්ගේ පෞරුෂය ඊටමත් හීන පෞරුෂය. ඔයා මෙහෙට යන්න ඕනේ, මේක කරන්න ඕනේ, මේක ගන්න ඕනේ. අම්මලා තමයි අණ දෙන්නේ. අණ දෙන්නන් විදිහට අම්මලා තාත්තලා ක්‍රියා කරනවා. එතකොට ගුරුවරියත් මේ වගේ වෙන්න පුළුවන්. එහෙම වෙන දරුවෙක් අර අපි කියනවා හරියට කෝටුවෙන් හරකව පාලනය කරනවා වගේ. එහෙම පරපුරක් තමයි අපිට ඇති වෙන්නේ. හිතන්න පුළුවන්. අපිට අද අවශ්‍ය වෙන්නේ හිතන්න පුළුවන්. හිතලා යමක් කරන්න පුළුවන් පරපුරක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒකයි අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්ක අපි ඉන්නේ. අපිට හිතන්න පුළුවන් විදිහේ දරුවෝ ටිකක් බිහි කරලා නැහැ. හැම දෙයක්ම කරලා දෙන්න. ඉස්කෝලේට යනකොට බෑග් එක උස්සන් යන්නේ අම්මා නම්. ඉස්කෝලේට යනකොට බබාව වඩාගෙන යන්නේ අම්මා නම් මුල්ලමාවියේදී කොහොමද මේ දරුවා සමාජයේ පොළවේ පය ගහලා හැදෙන දරුවෙක් විදිහට සමාජගත වෙන්නේ? එහෙනම් කොහොමද අපි මේ දරුවව නිර්මාණය කරන්න ඕනේ? එහෙනම් මේ දැඩි පෞරුෂයක් සහිත එහෙම නැත්නම් දැඩි ක්‍රියාමාර්ග සහිත පවුලක් තුලින් හීන පෞරුෂයක් සහිත දරුවෝ තමයි බිහි වෙන්න යන්නේ. තවත් සමහරක් පවුල් තියෙනවා දරුවන්ව හුරතල් දරුවෝ විදිහට හදනවා. දරුවන් කියන දේ ඉල්ලන දේ දෙනවා. විශේෂයෙන්ම පවුල පාලනය කරන්නේ දරුවන්. මෙහෙම පවුල් පසුබිම් තුලින්ද අපිට සමාජගත වෙන්නේ හීන පෞරුෂ සහිත බිඳුණු පෞරුෂ සහිත සමාජයේ සමාජයේ සමග ගැටෙන්න බැරි දරු පිරිසක් තමයි අපිට සමාජයට එකතු වෙන්නේ. අපි සමාජය තුලදී දකිනවා නොසැලකිලිමත් දෙමව්පියන්. දරුවන් පිළිබඳව කිසිම සැලකිලිමත් භාවයක් නැහැ. දරුවෝ කරන්නේ මොනවද? ඒගොල්ලෝ යන්නේ කොහෙද? ඉන්නේ කොහෙද? මේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් කිසිම කැපකිරීමක් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ පවුල් තුලිනුත් අපිට බිහි වෙන්නේ ශක්තිමත් පෞරුෂයක් නැති බිඳුණු පෞරුෂ සහිත දරුවන්. එහෙනම් අපිට ඕන වෙන්නේ මොන වගේ පවුලක්ද සමාජය තුලින්? දරුවන්ට ආදරය කරන, රැකවරණය දෙන, ඒ වගේම දරුවට නිසි මඟ පෙන්වීමක් කරන පවුල් ඊගාව පවුල් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේක ඉතාමත්ම වැදගත්. දරුවන්ව ආදරය කරනවා, රැකවරණය දෙනවා, ඒ වගේම දරුවන්ට මඟ පෙන්වනවා. ඔවුන්ගේ චර්යාත්මක වෙනස්කම් විශේෂයෙන් අපි කියනවා දරුවන්ට දඬුවම් කරන්න එපා කියලා.
කායික දඬුවම මානසික දඬුවම එපා කියලා අපි කියනවා තමයි. නමුත් දරුවන්ගේ චර්යාත්මක වෙනස්කම් ඇති කරන්න දෙමව්පියන්ට සම්පූර්ණ අයිතිය සහ අවශ්‍යතාවය තියෙනවා. දරුවන්ගේ වැරදි චර්යාවන් තියෙනවා නම් මේ චර්යාවන් වෙනස් කරගන්න දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් අපි හැමෝම දරුවන්ට උදව් කරන්න ඕනේ. ඉතින් එහෙනම් මේ වගේ අපි දරුවන් පිළිබඳ සැලකිලිමත් වෙලා දරුවන්ට මඟ පෙන්නලා දරුවන්ට සතුටින් විනෝදෙන් කරන්න පුළුවන් යමක් මේ මුල්ලමාවියේදී අපිට සපයන්න පුළුවන් නම් අපේ රට මෙතනින් එහාට අපි හිතන විදිහේ සුන්දර තැනකට ගෙනියන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අපේ පවුල් තුළ අද තියෙන ආර්ථික දුෂ්කරතා වෙන්න පුළුවන්, පවුලේ තියෙන ගැටලු වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මානසික පීඩනය වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම එකම විසඳුම අපේ අද දවසේ දරුවන්ගේ මුල් ළමාවිය සකස් කරන එක. මුල් ළමාවිය හදලා දෙන එක. ඉතින් ජේ.ජේ. හෙක්මන් කියනවා කරන ලද පර්යේෂණවලදී මුල් ළමාවියට ඩොලර් 1ක් ආයෝජනය කළොත් ඒක ඩොලර් 7ක් බවට පත් කරනවා මේ දරුවා වැඩිහිටියෙක් බවට පත් වෙලා කියලා. මේක අලුත් විදියට අලුත් සමීක්ෂණවලදී කියනවා ඩොලර් 17ක් බවට පත් වෙනවා වැඩිහිටියෙක් බවට. මුල් ළමාවියේදී ඩොලර් 1ක් ආයෝජනය කරොත් ඩොලර් 14ක් බවට පත් කරලා වැඩිහිටි වියේදී ඔවුන් සමාජයට ලබා දෙනවා කියලා. ඉතින් අපිට මේ දෙයින්ම තේරෙනවා කොයි තරම් දුරට දරුවෙකුට මුල් ළමාවිය වැදගත්ද කියලා. අද සමාජය දිහා බලනකොට අපිට සමාජයට අවශ්‍ය මොන වගේ දරුවෙක්ද? සංවේදී දරුවෙක්. අනික් අයව තේරෙන දරුවෙක්. සහකම්පනයෙන් යුක්ත දරුවෙක් අපිට සමාජයට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි මොකද්ද දරුවෙකුට දෙන්න ඕනේ? හොඳ පරිසරයක්. හොඳ පරිසරයක් තියෙන තැන සෞන්දර්යය තියෙනවා. සෞන්දර්යය තියෙන තැන සංවේදී බව තියෙනවා. අපි දරුවන්ට හොඳ පරිසරයක් සකස් කරලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි අද බැලුවොත් ගීතයක්, කවියක් බැලුවොත් අපිට කොයිතරම් දුරට විඳින්න පුළුවන් දේවල් අපිට තියෙනවද? අපිට පුළුවන් නම් දරුවන්ගේ උපතේ ඉඳලා විශේෂයෙන්ම උපතටත් එහා ගිහිල්ලා මව් කුසේ ඉඳලා අපිට පුළුවන් නම් දරුවන්ට නැලවිලි ගීයක් නැලවිලි සරේ නැලවිලි ගීයක් කියන්න පුළුවන් නම් දරුවොත් එක්ක අපිට මව් කුසේ ඉඳලා කතා කරන්න පුළුවන් නම් අපි මේ හිතන ලෝකය දරුවන්ට සුන්දරව ගෙවන්න අපිට සකස් කරලා දෙන්න හොඳම විදිහ වේවි. ඉතින් අපි අර්ථවත් ගීත විශේෂයෙන්ම මව්ගුණ ගීත, ඒ වගේම දේශානුරාගී ගීත සහ අර්ථවත් පුංචි දේවල් වෙන්න පුළුවන් අර්ථවත් දේවල් දරුවන්ට තිලන කරන්න පුළුවන් නම් අපිට සුන්දර ළමාලොවක් අපිට දකින්න පුළුවන් වේවි. මේ ලෝකෙට බිහිවෙච්ච අපූර්වතම සුන්දරම නිර්මාණය තමයි දරුවා කියලා කියන්නේ. එහෙනම් මේ දරුවට මේ ලෝකයේ විඳින්න පුළුවන් විදිහට අපිට හදලා දෙන්න පුළුවන් නම් ඒ වගේම අපිට පුළුවන් නම් මේ දරුවගේ ජීවිතේ කියවන්න හරියට පොතක් වගේ අපිට දරුවා දිහා බලලා දරුවගේ හැඟීම් ඒ වගේම දරුවගේ තියෙන අවශ්‍යතාවය හඳුනගෙන අපිට දරුවට ප්‍රතිචාර දක්වන්න පුළුවන් නම් විශේෂයෙන්ම දරුවා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ක්ෂණික ප්‍රතිචාර. අපි ගොඩාක් වෙලාවෙදී නවීන තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරනකොට අපි අපේ ස්මාර්ට් ෆෝන් එකට ප්‍රතිචාර දක්වනවා වගේම වේගයෙන් ප්‍රතිචාර දක්වන එක දරුවා ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එහෙනම් දරුවට හොඳ ප්‍රතිචාර දෙනවා වගේම දරුවා හැමතිස්සෙම අපිට පුළුවන් නම් දරුවව ළඟ තියාගෙන දරුවා අපි කියනවා S2 තියාගන්න. සමාජය බලාගෙන ඉන්නවා ඔබේ දරුවා ඔබේ S2කින් ගිලිහෙනකල්. ඉතින් සමාජයේ අපි එක S2කින් ගිලිහෙනකොට සමාජයේ S1000 ගණනක් ඔබේ දරුවා දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් මේ මුල් ළමාවිය දරුවා සුන්දර විදිහට සුන්දරව විඳින්න පුළුවන් ජීවිතයක් විඳවන ජීවිත අතරේ විඳින්න පුළුවන් ජීවිතයක් හදලා දෙන්න අපිට මොනවද කරන්න පුළුවන්? ජීවිතයට එකතු කරලා දෙන්න පුළුවන් නම් අර්ථවත් දේවල්, සුන්දර දේවල් අපේ ජීවිතයට එකතු කරලා දෙන්න පුළුවන් නම් විශේෂයෙන්ම සෙනෙහසරන් සිංහාසන හදේ මැවෙනවා මතු සක්විති රජකුමගේ උකුලේ නිදනවා. මෙන්න මේ වගේ ගීත, මේ වගේ බොහෝ ගීත අපේ සාහිත්‍යයේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර්ථවත් ගීත, අර්ථවත් දේවල්, අර්ථවත් කතන්දර වෙන්න පුළුවන්, කවි වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ජීවිතයට එකතු කරලා දෙන්න පුළුවන් නම්
දරුවෙකුට සුන්දරව මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් වේවි. අපි අද දකින මේ සංවේදී බවෙන් තොර මිනිස්සු බිහිවීම තව අවුරුදු 15කින් අපිට මේක අවම කරන්න පුළුවන් වේවි. ඒ නිසා ආයාචනා කරනවා ඔබ සියලු දෙනාගෙන්ම දරුවන්ට ලස්සන මුල් ළමාවියක් හදලා දෙන්න. දරුවන්ට අද දවස විඳින්න පුළුවන් ජීවිතයක් හදලා දෙන්න. අපි අපේ දරුවන්ගේ මුල් ළමාවිය හදලා දුන්නොත් අපිට තව අවුරුදු 15කින් අපිට බලන්න පුළුවන්. අපි ගොඩාක් වෙලාවෙදී අපි කැමති ක්ෂණිකව දේවල් වෙනවට. ක්ෂණික දේවල් වල පැවැත්මක් නැහැ. අපිට පුළුවන් නම් පුංචි දරුවන්ට මේ මුල් ළමාවිය අර දරුවන්ගේ ආයාචනයට ඇහුම්කන් දීලා මේ පුංචි මට ඇහුම්කන් දෙන්න කුතුහලයෙන් මට සියල්ල කරන්න පුළුවන්. ඉතින් දරුවන්ට කුතුහලය ඇති කරමින් මේ මුල් ළමාවිය ජය ගන්න ඔවුන්ට ආදරය පිරුණු සුන්දර ලෝකයක් ලබා දී ඔවුන්ගේ ජීවිත ඉදිරියටත් ඉහළටත් ගෙන යන්න අපි සියලු දෙනාටම සමාජ වගකීමක් තියෙනවා. දරුවන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙන්න, දරුවන්ගේ ජීවිතවලට සුවයක් සුවඳක් වෙන්න අපි වැඩිහිටි හැම කෙනෙකුටම ඒ වගේම මේ ජීවිත ඉදිරියටත් ඉහළටත් යන්න අපි හැම කෙනෙකුගේම සමාජ වගකීම් ඉටු කරන්න අපි හැම දෙනෙකුටම ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඔබෙන් සමුගන්නවා.